ආයිබෝවන්. ඉතින් ඔන්ලයින් මුදල් උපයන එක ගැන හිතා ඉන්නවද? විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉඳලා මේ දේ කරන්න පාරක් හොයනවද? එහෙනම් ෆයිවර් කියන්නේ නියම තැනක්. අපි මේ විස්තර කිරීමෙන් බලමු කිසිම දෙයක් නොදැනුණත් ෆයිවර් වලින් සාර්ථක ගමනක් පටන් ගන්නේ කොහොමද කියලා. ඩොලර් වලින් ආදායමක් මේ තියෙන ආර්ථික තත්ත්වයට එක්ක ඒක දැන් ගොඩක් දෙනෙක්ගේ හීනයක් වෙලා නේද? ඉතින් ඒ හීනය ඇත්තක් කරගන්න පුළුවන් සුපිරිම වේදිකාවක් තමයි ෆයිවර් කියන්නේ. හරි. එහෙනම් මුලින් ඉඳන්ම පටන් ගමු. මොකක්ද මේ ෆයිවර් කියන්නේ? හරිම සරලයි. හිතන්නකෝ ඒක හරියට අපේ දක්ෂතා, අපේ ස්කිල්ස් විකුණන්න දින ලොකු සුපිරි වෙළඳසැලක් වගේ කියලා. තව ටිකක් පැහැදිලි කරලොත් ෆයිවර් කියන්නේ ගෝලී ඔන්ලයින් වෙළඳපොලක්. ඒ කියන්නේ ලෝකයේ ඕනෙම තැනක ඉන්න කෙනෙක්ට Tamanට පුළුවන් දෙයක් සේවාවක් විදිහට විකුණන්න පුළුවන් තැනක්. හැබැයි මෙතන බඩු මුට්ටු නෙවෙයි විකිනෙන්නේ. මෙතන විකිනෙන්නේ සේවාවන්. හරි. ෆයිවර් එකේදී අපි විකුණන සේවාවට යාලා කියන විශේෂ නමක් තියෙනවා. ඒ තමයි ගිග් එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් මම සරල ලෝගෝ එකක් නිර්මාණය කරලා දෙනවා කියන එක. අන්න ඒක තමයි ගිග් එකක් කියන්නේ. හොඳයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේක විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට මෙච්චරටම වටින්නේ? මේකෙන් අපිට ලැබෙන වාසි මොනවද? අපි ඒ ගැන බලමු. වාසි ගැන කතා කළොත් ඒ ටික නම් ඇත්තටම නියමයි. පළවෙනි සහ වැදගත්ම දේ ඩොලර් වලින් ආදායමක් එන එක. දෙවෙනි එක තමයි සම්පූර්ණ නිදහස. ඔෆිස් නෑ, බොස්ලා නෑ, Tamanට ඕන වෙලාවක ඕන තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන්. තුන්වෙනියට ලෝකෙ වටේ ඉන්න ක්ලයන්ට්ස්ලා එක්ක වැඩ කරලා ඉන්ටර්නැෂනල් පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්නත් අවස්ථාව ලැබෙනවා. හරි, එහෙනම් කතාව ඇති. දැන් වෙඩේට බහිමුද? මේක පටන් ගන්න එක හිතන තරම අමාරු නෑ හොඳේ. හරිම සරල පියවර තුනයි තියෙන්නේ. පියවර අංක 1 ප්‍රොෆෙෂනල් විදියට account එකක් වෙයි ප්‍රොෆයිල් එකක් වෙයි හදාගන්න එක. පියවර අංක 2 Tamanට විකුණන්න පුළුවන් මොකක් හරි සේවාවක් හොයාගන්න එක. අන්තිමට පියවර අංක 3 Tamanගෙම පළවෙනි gig එක නිර්මාණය කරන එක. හරි, අපි යමු පළවෙනි පියවරට. ඒ තමයි ප්‍රොෆයිල් එක හදාගන්න එක. මේක හරියට ඔන්ලයින් ලෝකේ තියෙන Tamanගේ විසිටින් කාඩ් එක වගේ. කෙනෙක් මුලින්ම දකින්නේ ඒක. ඉතින් ඒ ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එක සුපිරියටම තියෙන්න ඕන. ඒක නිසා මේක හරියටම හදාගන්න එක අත්‍යවශ්‍යයි. හොඳ ප්‍රොෆයිල් එකක් හදාගන්න නම් මේ දේවල් ටික හරියටම කරන්න ඕන. මුලින්ම fiverr.com ගිහින් තමන්ගේ ඊමේල් එකෙන් sign up වෙන්න. ඊට පස්සේ හොඳ ප්‍රොෆෙෂනල් පෙනුමක් තියෙන මූණ පැහැදිලිව පේන ෆොටෝ එකක් දාන්න. මල්, සත්තු, කාටුන් එහෙම නෙවෙයි. ඊළඟට තමන්ගේ ස්කිල්ස් ගැන අවංකව හැබැයි ටිකක් ආකර්ෂණීය විදිහට ලියන්න. ඒ වගේම ක්ලයන්ට් කෙනෙක්ගේ ඉලක්කයක් සපුරන්න උදව් වෙන්නේ කොහොමද කියලා පැහැදිලිව කියන්න. හරි, දැන් දෙවෙනි පියවර. මෙන්න කුඩක් අය හිර වෙන තැන. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ වැඩේට ලෝක පූජිත එක්ස්පර්ට් කෙනෙක් වෙන්නම ඕන නෑ. ඇත්තදම නෑ. දැනටම තමන්ට තියෙන පුංචිම දක්ෂතාවයකින් වුණත් මේ ගමන පටන් ගන්න පුළුවන්. මොනවද කරන්න පුළුවන් කියලා හිතාගන්න බැරි නම් මෙන්න අලුතෙන් පටන් ගන්න කෙනෙක්ටම හරියන ජනප්‍රිය අදහස් ටිකක්. බලන්නකෝ. සමහර වෙලාවට Canva පාවිච්චි කරලා social media posts හදන්න පුරුවන් නැති, නැත්නම් blog post ලියන එක, proof reading කරන එක, සිංහලෙන් ඉංග්‍රීසියට translate කරන එක, මේවට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, data entry වගේ වැඩ, social media manage කරන එක, එහෙමත් නැත්නම් voice over කරන එක වගේ දේවලුත් කරන්න පුළුවන්. හොඳයි, දැන් අපි එනවා තුන්වෙනි සහ අන්තිම පියවරට. ඒ කියන්නේ gig එක හදන එක. මේක හරියටම කිව්වොත් Tamanගේ ඔන්ලයින් shop එකේ ad එකක් වගේ. මිනිස්සු ඇද ගන්න විදිහට, ආකර්ෂණීය විදිහට ඒක තියෙන්නම ඕන. හරි, සුපිරි gig එකක් හදාගන්න නම් මේ කාරණා ටික මතක තියාගන්න. ටයිටල් එක. ඒක හරිම පැහැදිලි ඇට්‍රැක්ටිව් එකක් වෙන්න ඕන. මම Canva වලින් නියම social media post design කරලා දෙනවා වගේ. ඊළඟට image එක හරි, වීඩියෝ එක හරි. Tamanගේ සේවාව පේන high quality එකක් දාන්නම ඕන. description එකේදී බයට මොනවද ලැබෙන්නේ, ඇයි අනිත් අයව දාලා තමන්වම තෝරගන්න ඕන කියන එක පැහැදිලිව කියන්න. අන්තිමට pricing එක. මුලදී පළවෙනි orders ටික අල්ලගන්න පුළුවන් විදිහේ තරංගකාරී ගාණකින් පටන් ගන්න එක තමයි හොඳම. මිලගනම් දානකොට මේ පැකේජ් තුනේ ක්‍රමේ ගොඩක් වෙලාවට වැඩ කරනවා. බේසික් පැකේජ් එකට පොඩිම සේවාව දාන්න පුළුවන්. උදාහරණයක් විදියට එක social media post එකක්. ස්ටෑන්ඩඩ් එකට තව ටිකක් ෆීචර්ස් වැඩි කරන්න පුළුවන්. posts 5ක් වගේ. ප්‍රීමියම් එක තමයි ලොකුම ඔෆර් එක. posts 10ක් source files එක්කම දෙනවා වගේ. මේ විදිහට options දුන්නම බයර්ට තෝරගන්න ලේසි, අපිටත් වැඩිපුර earn කරන්න chance එකක් තියෙනවා. හරි. දැන් account එක හැදුවා, gig එකක් දැම්මා. දැන් තියන්නේ මේ ගමනදී හිතේ තියාගන්න ඕන වැදගත්ම දේ, ඒ තමයි ඉවසීම සහ සාර්ථකත්වය අතර තියෙන සම්බන්ධය.
මේක හොඳටම මතක තියාගන්න ඕන දෙයක්. 5 කියන්නේ එක රැයකින් පොහොසත් වෙන ලොතරැයියක් නෙවෙයි. ඒක එහෙම වෙන්නේ නෑ. මේක මැජික් එකකුත් නෙවෙයි. ඒ ඇත්ත මුලින්ම පිළිගන්න එක තමයි වැදගත්ම දේ. 5 එකෙන් ඇත්තටම සාර්ථක වෙන්න නම් වෘත්තීය මට්ටම, ඉවසීම සහ නොනැවතී උත්සාහ කරන එක කියන තුනම ඕන. සමහර විට පළවෙනි ඕඩර් එකෙන් මාසයක් යයි දෙකක් යයි. ඒත් ඒකට බය වෙන්න එපා. ප්‍රොෆයිල් එකයි ගිග් එකයි හරියට හදලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඕඩර්ස් එන්න පටන් ගන්නවා. ඉතින් මේ හැමදේම අහගෙන හිටියට පස්සේ දැන් හිතන්න වෙලාව හරි. කල් දාන්නේ නැතුව පටන් ගන්න යන පළවෙනිම ගිග් එක මොකද්ද?